ජන්මානුසාධන සෑම විටම ඌරණ විභාජනයේ සිදුවේ. හරි ප්‍රකාශය වැරදි. ඇයි මේක වැරදි? හරි ජන්මාණු හදන අවස්ථාව සතුන්ගේ ජන්මාණු හදද්දී ඒ කියන්නේ ඩිම්බ සහ ශුක්‍රාණු හදනකොට ප්‍රධාන වශයෙන් ඌරණ විභාජනය වෙන්නේ. මතක් කරගෙන ශාක ජීවන චක්‍ර කියදී අප්‍රිය. හරි ශාක ජීවන චක්‍ර කියද්දිම ළමයිට අප්‍රියයි. ඒ ඔබ ඉගෙනගත්ත විදිහත් එක්ක. ඒ පැත්තටදී මොකද? ඒතර ශාකවල ජන්මාණු හදනකොට ශාක ජීවන චක්‍රයේදී ඩිම්බ සහ අණ්ඩසෛල හා ශුක්‍රාණු සහ ඩිම්බසෛල හැදෙන අවස්ථාවේ වෙන්නේ අනූනන විභාජනය. එහෙනම් ශාකවල ජන්මාණු හදද්දී ඩිම්බ සහ ශුක්‍රාණු ජනනය කොට අනූනන විභාජනයක් වෙනවා. ශාකවල